ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. පෙබරවාරි මස 21 වෙනි දින කාලගුණ අනාවැකිය වාතිදිරපත් කිරීම ශානක විතානකේ දිවිනී බොහෝ ප්‍රදේශවල ගිගුරුන් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින අතර වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කෙරේ. උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල පසුරු එකින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. මධ්‍යම ඌව සබරගමුව පළාත්වලත් මඩකලපුව අම්පාර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් වූ තද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක් වූ තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවට ගිනිකන දෙසින් නිරිත දෙග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වී තවදුරටත් එම ප්‍රදේශ ආශ්‍රිතව පවතී. ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං ඊසාන දිසාවෙන් හමායන අතර සුළංගේ වේගය පැයට කිලෝමීටර් 30-40 පමණ වේ. මීගමුව සිට පුත්තලම හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 පමණ දක්වා වැඩි වේ. මීගමුව සිට පුත්තලම හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.